අයිබෝන් යාළුවනි, අද මම ඔබව කැඳවාගෙන යන්නේ අපේ පැරණන් ඉතාමත් ආදරය කරපු, හැබැයි අද කාලේ ගොඩක් දෙනෙක්ට අමතක වෙලා ගිය අපූර්ව පළතුරක් ළඟට. කොළ, තැඹිලි, රතු, දම් පාටින් දිලිසෙන මේ කුඩා මුතුකැට වගේ පළතුර මොනවද කියලා ඔබ දන්නවද? මේ තමයි හීන් නැඹිල්ල. සෝබාදහමේ මේ සුන්දර නිර්මාණය ගැන අද අපි විස්තර ටිකක් දැනගමු. හීන් නැඹිල්ල විද්‍යාත්මකව හඳුන්වන්නේ ඇන්ටිඩෙස්මා ඇලෙක්සේටරියා නම්. ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ සෙලෝන් බිග්නේ කියලත් කියනවා, වයිල්ඩ් චෙරි කියලත් කියනවා. මෙය ලංකාවට ආවේනික නොවුනත් අපේ රටේ තෙත් සහ අතරමැදි කලාපවල වැවෙන ඉතාමත් වටිනා ශාකයක්. විශේෂයෙන්ම ගෙවතුවල සහ ලඳු කැලෑවල ආශ්‍රිතව මේ ගස් අපිට දක්නට ලැබෙනවා. ඔබත් ඔබේ ගෙවත්තේ මේ වගේ පළතුරක් වවා ගන්න කැමති නම් හිරු එළිය සාමාන්‍ය විදිහට වැවෙන හෝ හිරු එළිය හොඳින් වැටෙන තැනක ජලය හොඳින් බැස යන පසක් තිබීම මේ ගහට සෑහෙනවා. මේ ගහ ලොකුවට වැවෙන ශාකයකුත් නෙමෙයි, සාමාන්‍යයෙන් මීටර් 5ක් වගේ උපරිමයට වැවෙන ශාකයක් තමයි මේ හීන් නැඹිල්ල කියලා කියන්නේ. දැන් අපි බලමු හීන් නැඹිල්ල වල තියෙන ಗುಣ මොනවද කියලා. මේ කුඩා ගෙඩි ඇඹුල් සහ පැණි රස මිශ්‍ර පළතුරක්. බලන්නකො මේක පොඩි කරපුවාම තියෙන කාට ගතිය සහ මේකේ තියෙන රතු පාටේ තියෙන ස්වභාවය. ඒ වගේම මෙහි අඩංගු විටමින් වර්ග සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමට අපිට උදව් වෙනවා. ඒ වගේම කුඩා දරුවන්ගේ ආහාර රුචිය වර්ධනය කරන්නත් හීන් නැඹිල්ල ඉතාමත් ගුණදායකයි. දේශීය වෛද්‍ය විද්‍යාවේදී මෙහි පත්‍ර සහ පොතු විවිධ රෝගාබාධ වලට විශේෂයෙන් විෂනාශකයක් ලෙස යොදා ගන්නවා. මෙහි අඩංගු ප්‍රතික්ෂිකාරක ගුණය නිසා සමයේ පැහැපත් බව රැක ගන්නත් මේ පළතුර උපකාරී වෙනවා. හීන් නැඹිල්ල මුලින්ම ගෙඩිය හැදුනහම කොළ පාටුත්, ඊළඟට ලා රතු පාටක් වගේ පාටිනුත්, ඊළඟට මේක ඉදුනහම තද දම් පාටිනුත් අපිට මේ පළතුර හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ පළතුරට ඊටමත් පොඩි කෘමි, පොඩි කුරුල්ලන්, විශේෂයෙන් ඔය බට්ටිච්චෝ ඒ වගේ කුරුල්ලෝ මේ ගහකට පළතුරු කණ්ඩ ආකර්ෂණයක් ඇති වෙනවා. අපේ දේශීය දේවල් අගය කරන ඔබ මෙවැනි දුර්ලභ වෙමින් පවතින ශාක රැකගන්න උනන්දුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපේ අනාගත පරම්පරාව සඳහා මේ වගේ ශාක දැකගන්න, රැක ගැනීම අපේ යුතුයකමක් කියලා මම හිතනවා. අද වීඩියෝ එක ගැන ඔබේ අදහස් මට කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම සෝබාදහමේ තවත් රහස් දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් ආපසු අපි හමු වෙමු. ඔබට සුබ දවසක්.